Welcome to Salon Vic Vides YouTube channel. මේ පාර වෙසක් එකට අපි මුලින්ම ගියේ පාරමිතා පන්සලට. ඔයාලා ඇහුවේ පොඩි ළමයින්ගේ භක්ති ගී ප්‍රසංගය. ඉතින් මේ ඉස්සරහට යනකොට එක එක වයස් කාණ්ඩවල ළමයි භක්ති ගීත කියනවා. අහන්නකෝ. ඉතින් මේකේ භක්ති ගීත තිබුණේ එක එක වයස් කාණ්ඩවලට. ඉතින් ඒගොල්ලෝ ඔක්කොම එකතු වෙලා ලස්සනට මේ භක්ති ගීත ටික ගායනා කරා. දැන් ඔයාලට මේ පේන්නේ පන්සලේ තිබුණු ෆුඩ් ස්ටෝර්ස්, දන්සල්, ඒ වගේම වෙසක් කූඩු, තොරන් ඒක සැරසිලා තිබ්බ වටා පිටාව තමයි මේ ඕගලන්ට පේන්නේ. ඉතින් මෙතන තිබ්බා ෆේරි ෆ්ලොස්. මේ තමයි ෆේරි ෆ්ලොස් එකක් හදන විදිය. මං හිතුවා මේක දැක්කම මේකත් මම රෙකෝඩ් කරගන්නක හොඳයි. අපේ දැකලා නැති කවුරු හරි ඉන්නව නම් චූටි නංගිලා මල්ලිලා වගේ ආස හිතේ කියලා මම රෙකෝඩ් කරගත්තා. මේ තියෙන්නේ තේ, කිරි කෝපි, කිරි තේ දන්සල්. ඉතින් මේකේ තිබ්බ විශේෂත්වය තමයි අපිම තමයි ගිහිල්ලා හදාගත්තේ අපිට ඕනේ විදියට සීනි, කිරි දාගෙන. ඉතින් මේ තියෙන්නේ මං හදාගත්ත මගේ කිරි කෝපි එක. මේ පන්සල ඉදි කරලා තියෙන විශාල භූමි ප්‍රමාණයක. ඕගොල්ලෝ අර දැන් මේ පේන්නේ මේ පන්සලේ බෝධීන් වහන්සේ. ඉතින් ඒ බෝධීන් වහන්සේ තාම හදමින් පවතින බෝධීන් වහන්සේ නමක් ඒක. සීත කාලයෙන් රස්නෙන් බේරෙන්න තමයි වට කරලා තියෙන්නේ. අපි දැන් මේ වටපිටාව බලාගෙන යන ගමන් අපි යන්කො බලන්න ෆුඩ් ස්ටෝර්ස් පැත්තට. මේකේ ගොඩාක් ෆුඩ් ස්ටෝර්ස් තිබ්බා. කොත්තු, ආප්ප, මාළුපාන්, චිප්ස් ඒ වගේ ගොඩාක් දේවල් මෙන්න මේ ෆුඩ් ස්ටෝර්ස් වල තිබ්බා. ඔයාලත් බලන්නකෝ. අපිත් මෙතනින් ගත්ත ভেජිටබල් කොත්තු එකක්. මේ තියෙන්නේ අන්න ඒ කොත්තු එක. දැන් එන්නේ කැරකෙන කූඩු ටික. මේ කූඩුවේ ගොඩක් ලයිට්ස් තිබුණා. ගොඩක් පාට ලයිට්ස් වැටුණා. එක එක සීක්වන්ස් එකට. ඉතින් බලන්නකෝ ඒ කූඩුව මාරුම ලස්සන කූඩුවක්. දෙවෙනියට තියෙන්නේ දළදා මාලිගාවේ අනුරුවක්. ඒකත් බලන්නකො කොච්චර ලස්සනට නිර්මාණය කරලා තියනවද කියලා. දැන් ඔන්න තියෙනවා මේ පන්සලේ තිබ්බ අවසාන කරකැවෙන කූඩුව. මේ කූඩුවත් හරිම ලස්සනට එලි ගොඩාක් මාරු වෙන විදිහට තමයි හදලා තිබුණේ. ඊළඟට එන්නේ මේ පන්සලේ ඉදි කරලා තිබුණු තොරණ. ඒකේ තිබ්බේ මණිකාර කුළුපගතිස්ස කතාවස්තුව. ඉතින් ඒකත් ගොඩක් ලස්සනට එතනනේ සවුන්ඩ්ස් එක්කම ලස්සනටම තිබුණා. එතන කතාවස්තුව හොඳට අංකත් එක්ක ඒගොල්ලෝ පැහැදිලි කරලා දුන්නා. මම මේක පස්සෙන් දාලා තියෙනවා තනි පින්තූරකුත් ඕගලන්ට බලන්න. අපි දැන් අන්තිමට අහන්න තිබුණු භක්ති ගීත ටික අහන්න යමු.
පන්සලේ ඊළඟට යන්න තිබ්බ තැන නම් මාරයි. ඒක අපාය. ඔන්න බලන්නකො අපාය කොයි වගේද පේන්නේ කියලා. මේක පොඩි ළමයි නම් බලද්දි බය වෙන්නත් පුළුවන්. එහෙම කියලා ටෙන්ෂන් නෝටිස් එකකුත් දාලා තිබ්බා. ඉතින් ඕගොල්ලොත් බලද්දි ඒ ගැන සැලකිලිමත් වෙන්න. මේ නිර්මාණය කළා තිබුණේ පන්සලේ දායකයෝ 4-5 දෙනෙක් එකතු වෙලා. ඉතින් මට හිතා ගන්නත් බැරි වුණා ඒක දැක්කහම මෙච්චර ලොකු විශිෂ්ට ගණයේ නිර්මාණයක් කරන්න කොච්චර ලොකු හැකියාවක් තියනවාද කියලා. ඉතින් මේකේ ගොඩාක් අයිටම්ස් ඒගොල්ලෝ නිරූපණය කරලා තිබුණා. එන්නකො අපි එකතු වෙලා යන්න මේ අපාය බලන්න. දැන් ඉන්නේ RIP කියලා බොඩි එක තිබ්බනේ. මේක පටන් ගන්නෙම අන්නේ බොඩි එකෙන් තමයි. ඔය තියෙන්නේ මේ බොඩි එක. අන්න ඉන්නවා යම රජුරෝ නඩුව අහන්න. මේ ඉන්නේ යම රජුරෝ. ඊට පස්සේ ඕගොල්ලන්ට පේනවා දිහා පැත්තේ ලෝදිය හැලියක් තියෙනවා. නරක වැඩ කරොත් මෙන්න මේ ලෝදිය හැලියට තමයි දාන්නේ කියලා අපේ අම්මට චූටි කාලේ කියලා තියෙනවා. ඊට පස්සේ අන්න යනවා කටු ගහේ. අම්මෝ කටු ටික අරගෙන තමයි යාලා යන්නේ. අර තියෙන්නේ එල්ලලා මරණ එක. යාර එල්ලලා කපනවා මිනිහ. ඊට පස්සේ අනිත් කට්ටියව දානවලු සත්තුන්ට කන්න දෙනවා. ඉතින් ওই ටික බලලි ඉවරලා අපි පන්සලේ ඇතුළට ගිහිල්ලා බුදුමැදුරත් ගාවට ගිහිල්ලා අපි වැඳලා කරලා එහෙම්මම රෑ ගෙදර යන්න කියලා පිටත් වුණා. ඉතින් මට එද්දි ක්ලිප් එකක් ගන්න බැරි වුණාට මම යද්දි පන්සල පෙනුන විදිහේ ක්ලිප් එකක් පොඩි මෙතෙන්ට ඇටච් කරා. ඉතින් මෙහෙම තමයි පන්සලේ වෙසක් කූඩු දාලා මෙදාපාර පන්සල සරසලා තිබුණේ. ඉතින් ඕගොල්ලොත් බලන්නකෝ මේ පන්සල කොච්චර ලස්සනද කියලා. පහුවදා අපි ගියේ ධම්මදීප භාවනා මධ්‍යස්ථානෙට. ඉතින් දැන් බලමුකෝ මේ පන්සලේ භක්ති ගීත තිබ්බ විදිය. මේ පන්සලේ භක්ති ගීත වලට කලින් පොඩි දන්සලක් තිබුණා. ඒ දන්සලේදී කේක්, වඩේ, සෑන්ඩ්විචස් and pastry පැක් එකක් තමයි අපිට ලැබුණේ. මට ඒකේ වීඩියෝ එකක්වත් ෆොටෝ එකක්වත් ගන්න මතක් වුණේ නෑ. ඇත්තටම යාළුවෝ ටික දැක්කහම. බුදු ගුණ කෙබඳු දැයි තරමක හෝ අවබෝධයක් ලැබිය හැකියි. ඒ අසිරිමත් බුදු ගුණ කල්ප කාලයක් තුල වර්ණනා කළද කල්පය ගෙවි යනවා මිස බුදු ගුණ නම් අවසන් නොවන බව ධර්මයේ සඳහන්ය. අසහාය වූත් ආශ්චර්යවත් වූත් දිදුලන පිරිපුන් සුන්දර දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් හෙබි සම්බුදුරුව දැකීම කෙතරම් භාග්‍යයක්ද සෝයක්ද මේ නොනවතින සංසාර ගමනේ අවිද්‍යාව නිසා සෑදුණු කෙලෙස් මන්දිර නම් අනන්තයි අපමණයි. භයංකර වූ සසර ගමන නිම කර සුන්දර වූත් ප්‍රණීත වූත් මාර්ගය කියාදී ඒ සමිඳුන්
සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේ ඇසතු බෝධි පාමුල හිඳ අප්‍රතිහත ධෛර්යයෙන් සම්මා සම්බුද්ධත්වයට පත් වූසේක. ඒ සම්මා සම්බුද්ධත්වයට පත් වූ රාගයෙන් තොර වූ සියලු ක්ලේශයන් ප්‍රහීන කළා වූ මහා කාරුණික වූ මෛත්‍රී සහගත වූ බුදුන් වඩිනවා. හදවත බුදුන් වඩිනවා. ඔබගේ සිල් සුවඳ සුළඟේ හමා යන මල් සුවඳක් සේ දැනේ. ඔබගේ සෞම්‍ය වදන් මවගේ සෙනෙහස රැඳුණු වදන් සේ දැනේ. සමිඳුනි, ඔබයි පිහිට, ඔබයි සරණ. මේ ගෝර භව කතරේ ඔබ මා ලය මඩලේ පහන් තැබක් වේවා. වදනක් පාසා ඔබ හෙළූ බැල්මක් පාසා මිනිකට සැනසූසේක. නිරතුරුවම හැදෙන පැහැදෙන
පිළිපදිමු. අවසරයි බුදු පියාණනි. ඔබගේ ශ්‍රී පාද නමස්කාරයට ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම. දාහයෙන් පෙළෙන්නා වූ මනුෂ්‍ය සංතානයට තෙතමනයක් සිසිලසක් නිවනක් ලබා දුන් ඒ අති උත්තරීය මනුෂ්‍ය රත්නය ඔබයි සමදුනි. සසර දික් කරන තෘෂ්ණා මාන ditthi ආදී ප්‍රපංචයන් නැති කළාවේ බුද්ධාදී මහෝත්තමයන්න් වහන්සේලා හෝ ඔවුන්ගේ අනුවන් යම් අයෙකු වන්දනාමාන කරයිද පුද පූජා පවත්වයිද එවන් වූ අය තමන්ගේ ජීවිතයට මහත් වූම යහපතක් ළඟා කරගනී. අඩවන් වූ තථාගත දෙනතින් ගලන මෙත් මුදිතා කරුණාදහරින් ගිමන් නිවේවා.
භක්ති ගීත වලින් පස්සේ අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ ආශිර්වාද පූජාවක් කරා. මේ ඕගොල්ලන්ට පේන්නේ අන්න ඒ ආශිර්වාද බෝධි පූජාව. මම මෙතෙන්ට අපි කට්ටිය දාගන්නපු ෆොටෝ කිහිපයකුත් එකතු කරා අපිට මතකයක් විදියට. ඉතින් මේ තමයි අපේ යාළුවෝ සෙට් එක. මේ තියෙන්නේ අපේ ගෙදර බල්බ් වල දාලා හැඩ කරපු ආකාරය. ඉතින් මම ඒක කරන වෙලාවෙත් පොඩි ක්ලිප් එකක් එකතු කරලා මේ වීඩියෝ එකටම ඇඩ් කරන්නම් කියලා හිතලා. දැන් තියෙන්නේ අපි වෙසක් පොය දවසේ පන්සල් ගිහිල්ලා ගනිපු පොඩි ක්ලිප්ස් වගේක්. අපි ඉතින් ගියේ හැමෝම දන්න බෙරික් පන්සලට. ඒ පින්තූර ටිකත් ඒ වීඩියෝ ටිකත් ඔයගොල්ලෝ බලන්නකෝ. මේ පන්සලේ විශේෂත්වය තමයි මේ පන්සල නිර්මාණය කරලා තියෙන්නේ අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හාමුදුරුවෝ විසින්. දැන් මේ පේන්නේ වෙසක් එක වෙනුවෙන් පන්සල හැඩ වෙලා තිබුණු ආකාරය. හැමතැනම ලස්සන ලස්සන වෙසක් කුඩු ගොඩාක් පන්සල වටේම එල්ලලා තියෙනවා අපි දැක්කා. ඊළඟ වලොග් එකෙන් බලාපොරොත්තු වෙන්න 17 18 සතියාන්තයේ අපි ගියපු දන්සල් සහ පන්සල් වල පින්තූර බලන්න.